ලැබුවා වූ 2026 වර්ෂය සියලු දෙනාටම සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා කියලා ඔන්න මම ප්‍රාර්ථනා කරනවා. අදත් මං ඔයාලට අලුත් විදිහේ කේක් නිර්මාණයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා ඔන්න මං කියලා දෙන්න යන්නේ. ඉතින් මම මේ කේක් නිර්මාණය 2026 වර්ෂය ආරම්භ කිරීම නිමිත්තෙන් හදපු කේක් නිර්මාණයක්. ඒ වගේම මේ කේක් නිර්මාණයේ විශේෂත්වය තමයි මම මේක නිර්මාණය කරලා තියෙන්නේ හෑන්ඩ් පේන්ටින්. ඒ කියන්නේ චිත්‍රයක් ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලා දැක්කේ මං කේක් එක බේක් කරන ට්‍රේ එකේ සයිස් එකට මම මේ විදිහට ෆොන්ඩන්ට් වලින් කොටුවක් කපා ගන්නවා. ඊට පස්සේ මම ටූත් පික් එකක් ආධාරයෙන් ඒ ටූත් පික් එකෙන් අවශ්‍ය චිත්‍රය මම මේ විදිහට සලකුණු කරගන්නවා. ඔන්න ඊට පස්සේ සලකුණු කරපු කොටස් ටික අපිට පුළුවන් පාට කරගන්න. ඒ සඳහා මේ වගේ පුංචි බ්‍රෂ් එකක් භාවිතා කරන්න. මුලින්ම ඔන්න මම දැන් ඉර ඇඳ ගන්න යන්නේ. ඉර පුළුවන් මේ විදිහට මුලින්ම කහ පාට අපි ලකුණු කරගත්ත කොටසේ මේ විදිහට පාට කරගන්න. ඒ වගේම මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මම මේ වර්ණ ගැනීම සඳහා භාවිතා කරන්නේ ෆුඩ් කලරින්. ඒ කියන්නේ ඔයාලා කේක් එක නිර්මාණය කරන්න භාවිතා කරනම කලරින් පමණයි. කොයිම වෙලාවකවත් දියසායන් ආදිය භාවිතා කරන්න එපා. මොකද අපි මේ කෑමට ගන්න ආහාරයට ගන්න කේක් එකක් සඳහා නිර්මාණය කරන හින්දා. ඒ වගේම මේ සඳහා ජෙල් කලරින් භාවිතා කරනවා නම් වඩාත් හොඳයි. මොකද එතකොට මේ කේක් එක තවත් හොඳට වර්ණ ගන්නවා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තව මම මතක් කරන්න ඕන දෙයක් තමයි කොයිම වෙලාවකවත් එකම තැන සියලුම කොටස් ටික අවසන් වන තෙක් පාට කරන්න එපා. මොකද එතකොට එකම වර්ණ මිශ්‍ර වෙන්න ප්‍රවණතාවය තියෙනවා. ඉතින් දැන් ඔයාලා දැක්ක මං ඉරේ කොටස් ටික ඇඳලා ඉවරයි. ඒක මදක් පේලෙනකන් තියලා ඔන්න පහළ කොටස් ටික වර්ණ ගන්නවා. ඊට පස්සේ ඔන්න මම නැවතත් ඉතිරි කොටස් ටිකට යනවා. එතකොට අපි ඇඳ වර්ණ කිසිම වෙලාවකවත් මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා මේ නිර්මාණය කරන ෆොන්ඩන්ට් අයිසින් එක පිරිසිදුව වර්ණ ගන්න ඕනේ. ඔන්න දැන් මම කලය අඳින්න යන්නේ මේ විදිහට ඔයාලට පුළුවන් කලයක් මේ විදිහට පුංචි කොළ කෑල්ලකින් කපලා ඒක තියලා ඔයාලට කලය ඇඳ ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මම මේ ගහට පුංචි කොළාතු කිහිපයක් දානවා. ඒකත් මම මේ විදිහට වර්ණ ගන්නවා. මම අර කලින් කිව්වා වගේ ඉරේ මම කොටසක් පමණයි ඇඳලා අවසන් කරේ. ඔන්න ඉතිරි කොටස මම ඔන්න දැන් නැවත වර්ණ ගන්නවා. මේ විදිහට ඔයාලට පුළුවන් මේ කේක් නිර්මාණය සඳහා අලංකාරවත් ෆොන්ඩන්ට් අයිසින් වලින් චිත්‍රයක් නිර්මාණය කරගන්න.
ඔන්න දැන් මම නිර්මාණය කරපු නිර්මාණය අවසන් අදියරේ තියෙන්නේ මේ විදිහට මම හිස්තැන් වෙහෙන්න පුංචි නෙළුම් මල් ටිකක් ඒ වගේම මේ විදිහට කොළ ටිකක් දාලා මේ චිත්‍රය තවත් පිරුණු ස්වභාවයක් ගන්න විදිහට නිර්මාණය කරගන්නවා. මේ ඔයාලා දකින්නේ මම අවසන් කරපු මේ කොටස. ඊට පස්සේ ඔන්න දැන් අපි බලමු කොහොමද මේක කේක් එකට සම්බන්ධ කරගන්නේ කියලා. ඔන්න අපි කලින් හදාගත්ත කේක් එක මේ විදිහට කේක් බෝඩ් එකකට බටර් අයිසින් ටිකක් තියලා ඔන්න කේක් එක තියාගන්නවා. ඉතින් ඊට පස්සේ බටර් අයිසින් වලින් මේ කේක් එක කවර් කරගන්න ඕනේ. පළවෙනි බටර් අයිසින් කෝඩ් එක ඔයාලා මේ විදිහට කේක් එකට සම්බන්ධ කරගත්තට පස්සේ විනාඩි 10ක් ෆ්‍රිජ් එකේ තියලා නැවත එළියට අරන් මේ විදිහට දෙවෙනි කෝඩ් එක පුළුවන් ඔයාලට සකස් කරගන්න. ඔන්න යටින් මම මේ විදිහට නිල් පාට වර්ණයෙන් බටර් අයිසින් කවර් කරගෙන ඉතිරි කොටස් ටික බටර් අයිසින් එක මේ විදිහට කවර් කරගන්නවා. බටර් අයිසින් වලින් කවර් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ස්පැචුලා එකක් භාවිතා කරලා මේ විදිහට කේක් එක නීට් එකට කවර් කරගන්න. ඒ වගේම මම මේ කේක් එක වටේට පුංචි ඉරි එන ආකාරයෙන් නිර්මාණය කරගන්නවා. ඒ සඳහා ඔයාලට මේ වගේ තියෙනවා ප්ලාස්ටික් බෝඩ් කඩේ ගන්න මිලදී ගන්න. ඒ වගේ පුංචි බෝඩ් එකකින් ඔයාලට පුළුවන් මේ විදිහට කේක් එක තවත් ලස්සන කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත අර ෆොන්ඩන්ට් එක පරිස්සමෙන් මේ විදිහට කේක් එක උඩින් තියන්න ඕනේ. ඉතින් මේ වෙනකොට ඔයාලගේ මේ ෆොන්ඩන්ට් එක හොඳින් වේලිලා තියෙන. ඒ හින්දා මේක පුපුරන්න පුළුවන්. ඒ හින්දා පරිස්සමෙන් කේක් එක උඩින් තියාගන්න ඕනේ. ඒ වගේම ඔන්න ඔයාලට පුළුවන් මේ වගේ ස්ටාර් නොසල් එකක් භාවිතා කරලා කේක් එක වටේ යට මේ විදිහට නොසල් එකෙන් අයිසින් ඩිසයින් එකක් දාගන්න. ඒ වගේම තමයි කේක් එක යට වගේම අපි මේ තියාගත්ත ෆොන්ඩන්ට් එක වටේත් මේ විදිහට ඩිසයින් එක දාන්න. එතකොට මේ කේක් එකට හොඳ පෙනුමක් එනවා. ඉතාලම පහසුයි මේ විදිහට ඔයාලා නොසල් එකෙන් බටර් අයිසින් දාන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත කේක් නිර්මාණය. ඇත්තටම මේක වෙනස් විදිහේ කේක් නිර්මාණයක්. ඔයාලා ගොඩක් දුරට මේ වගේ හෑන්ඩ් පේන්ටින් කේක් දකිනවා අඩුයි. ඒකින්ද අපිට පුළුවන් මේ වගේ ලස්සන කේක් එකක් නිර්මාණය කරලා අවුරුදු මේසෙන් අලංකාර කරගන්න. ඉතින් ඔයාලට ගෙදරදී මේ වගේ හදාගන්න පුළුවන්. එතකොට ඔයාලටම හිතට ලොකු සතුටක් දැනේ මේ අලුත් අවුරුද්ද. ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද 2026 නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වෙන්න කියලා නැවතත් මම ආදරෙන් ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.